හල්ලෝ ෆ්‍රැන්ස් ඉතින් ඔන්න මම අද කියලා දෙන්න යන්නේ තම්බ්නේල් එකේ තිබ්බ විදිහටම කොහොමද CS රෑන්ක් අප් කරන්න කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ෆ්‍රැන්ස් ඉතින් මේ මම දැන් මං CS රෑන්ක් අප් කරන්න රහස් තැන් ඊට පස්සේ මේවා සෙටින්ග්ස් හදාගන්න නම් මම කියන්නේ මං ඔයාලට මැච් එකක් ගහලා පෙන්නන්න. ඉතින් මේ මැච් එක ගහුවාට පස්සේ ඔයාලට පොඩි අතකේ කොහොමද CS රෑන්ක් අප් කරන්න කියලා ඊට පස්සේ මං ඔයාලට කියලා දෙන්න කොහොමද ගහන්නේ කියලා. ඉතින් මේ මං හීරෝ එකකුත් ගහලා ඉන්නේ. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලට පේනවා ඉතින් CS හීරෝ එක ඉන්න ගමන. ඉතින් මේ අත්දැකීමුත් එක්ක තමයි ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. ඉතින් මම CS නතු ක්ලාසික් ස්ක්වෑඩ් එකක් තෝරගන්න. හරි එන අපි යමු මැච් එකට. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ වීඩියෝ වල මැච් එක ආවට පස්සේ ඔයාලා කරගන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයාලා ගන්නත් තෝරන්න එපා. හරිද? ඔයාලා මේ තියෙන ගන්න එකෙන්ම ගහන්න ඕනේ. Shall we give them a sweet dream or a nightmare? මම සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරගන්න. හරි. ඉතින් ඔයාලා මේ තියෙන ගන්න එකෙන්ම ගහන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ප්ලේස් එකට වගේ ආවොත් එහෙම ඔයාලා පළවෙනි පාර ගහනවා නම් අර කාඩ්බෝඩ් මෙන්න මේ පෙට්ටි තියෙන තැනට කියලා ගහන්න අම්මලා තියෙනවා වගේ. අඩ විකට්ටම ගහන්න ඔටු නෑ. මේ ෆ්‍රෙන්ඩ්ස් තුන් දෙනෙක් ගහපුවා මට තනියට තුන් දෙනෙක් ගහන සාධාරණයිද? Double kill. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔය විදිහට අපේ පැත්ත වින් කරන්න ඕනේ. කොහොම හරි ඔයාලා ගන්නත් තොරන් නැතුව හිටියත් ඔයාලගේ පැත්ත වින් කරන්න ඕනේ. හරිද? ඉතලා අපේ පැත්ත කොහොමවත් වින් කරනවා. හරිද? මාත් පණ පිටින් ඉන්න තිබ්බා මට තුන් දෙනා මෙකට ගෙව නැත්තම්. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ MP5 එක වගේ ඔයාලා කැමති ගන්නක් ගන්න. මම නම් MP5 එකට කැමති. මොකද ඒක තුන් පාරක් අප්ඩේට් කරන්න පුළුවන්. අනේ ඒක සුපිරි. හරි. මේකට මල්ලගේ සුපිරි ගන්න ස්කින් එකකුත් යන්නේ ඒකින්. හරි ඊට පස්සේ එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලොකු ගන්නක් ගන්න. හරිද? මේක විතර නෙමෙයි මීට වඩා ලොකු ගන්නක් ගන්න පුළුවන් නේ. ඒ ගන්නත් තරගෙන ඔයාලා අනිත් අයට ගහන්න ඕනේ. ඉතින් මේ වගේ ප්ලේස් එකට આવොත් එimhe අනිවාර්යෙන් ඔයාලා වට කාලා ගහන්න පුළුවන් අනිත් අයට. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට වටෙන් යන්න ඕන. හරිද? වටෙන් ගිහිල්ලා ගහන්න යන්නේ. දුවන ස්පීඩ් අඩුයි. කොහොමද? හරිද මෙන්න මෙතනට උන් ඉන්න තැනටම ගිහිල්ලා ගහන්නයි යන්නේ. අම්මා දිනවා ඔය ඉතින්. අර පැත්තෙන් බලන්න. මෙන්න මෙතන. Double kill. තාම ඔක්කොලටම ගහලා තියුරා. ඒක මට එකටවත් ගහන්න හම්බුන්නේ නැහැ. Thanks. I may not be a game master, but I am a master of games. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා ගහුවට පස්සේ පොඩ්ඩක් මෙන්න මෙහෙම good job එහෙම පොඩ්ඩක් ටීම් එකකට සපෝට් එකක් දෙන්න. ඊට පස්සේ තුන්වෙනි මැච් එකේදී ඔයාලගේ ආම වලටත් යන්න ඕනේ. ඉතින් ආමත් අරන් ඉවරලා අනිවාර්යයෙන් මෙන්න මේ මෂ්රූම් දෙකක් කන්න. මෂ්රූම් දෙකක් කෑවම ඔයාලගේ EP එක සම්පූර්ණයෙන් පිරෙනවා. අර ඒතකොට ඔයාලගේ හෙල්ත් එක වහින වේගෙත් පොඩ්ඩක් අඩු වෙනවනේ. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ අරගලන් ගිහලා පොඩ්ඩක් හිමීට ගාඩ් කරලා ගහන්න. අර පේනවනේ අර පැත්තුන් ටික බං අතන ඉඳන්ම ගහනවා. ඒක ඔයාලා කියන්නේ නේද කියලා ගහන්න බං. දන්නනේ. ඒක කරයි. දෙන්න යකෝ තුන්නේ කියලා බෑ එකේ ඉන්නේ. තුන්නේ ගග මේ දැනගන්න ගමන් ඉන්නේ. ඔව් උත්තරාන. අවුත් ඉවරයි. ගම්මන්නේ වාගේ. පේනානේ. ගහන විදිය. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගහන්න ඕනේ. හරිද? දැන් ඔයාලට පොඩි ගල හදන්න එන්න තියෙන්නේ කොහොමද ගහන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ මැච් එකේදී ඔයාලට කොහොමවත් ඇතරම් පොයින්ට්ස් එම තියෙනවා. ඒ වගේම ඔයාලා අර මන් කිව්වා වගේ ආම් එක ෆුල් මැක්ස් කරන් ඊට පස්සේ මෂ්රූම් තරම් ඔයාලා වෝලුත් ගන්න පුළුවන්. ඔයාලා වෝල් වැඩි පාවිච්චි කරන්නේ නැති එක්කෙනා නම් කමන්නේ. ඔයාලා වෝල් ගන්න එපා. පොඩි එකකින් ඔයාලට තේරුම් නැති ඉඳ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඉන්න ඔයාලට මෙන්න මේ වගේ කවුරු හරි බිම දාලා ගියොත් එම ගන්නක් කියව ගන්න පුළුවන්. නැත්නම් එහා පැත්තේ කෙනෙක් මරලා යාළුවගේ ලූට් එක ගන්නත් පුළුවන් කැමති නම්. හරිද? ඒක ඔයාලා කැමති. එතකොට ඔයාලගේ තියෙනවා ලොකු ගන්නක් ඔයාලට ගන්න පුළුවන් වෙනවා. හරි. කොහෙද ඉන්නේ?
හරිනේ අඩු help up First blood. Double kill. දැක්කනේ බං බින්දුවේ තියලා ගැහුවා ඔන්නෝම තමයි CS මැච් එකක් ගහන්නේ හරි ඔයාලා දැන් පොඩි 10000ක් එන්න තියෙනද කොහමද ගහන්නේ කියලා මං හිතනවා ඔයාලා පොඩි 10000ක් එන්න ඇති කියලා ෆ්‍රෙන්ඩ්ස් මං ගහලා පෙන්නපු විදිහට මං නම් ඉන්නේ අන්තිමේ මොකද මං ඔයාලට කියලා දෙන ගමන් ගහපු ඉන්න මට වැඩි කිල් එහෙම දාගන්නත් බැරි වුණා හරි ඉතින් හරි වං ඉතින් ගැම්මක් තමයි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම CS ඔව් CS වල ඔන්න ඔය විදිහට තමයි රෑන්ක් අප් කරන්න තියෙන්නේ හරිද ඉතින් බොක්කලා ටික මං හිතනවා ඔයාලට පොඩි 10000ක් එන්න ඇති කියලා ඉතින් ඔයාලට පුළුවන් නම් වැඩිපුර හෙඩ්ෂොට් ගහන්න එතකොට ඔයාලට එනවා මොකක්ද කොයි එක නැද්ද මෙන්න මේක බස් ඔන්න ඔවත් ගනින්න එතකොට හරිනේ මේ රිවෝඩ්ස් වල එහෙම තියෙන ඒව ටිකක් දාගන්න ඔයාලට හරි ඉතින් බං එතකොට උඹලට මෙන්න මේ හෙඩ්ෂොට් එකමත් වැඩි කරගත්තාම ඔයාලට සුපිරි හෙඩ්ෂොට් ගහන කෙනෙක් එමත් වෙන්න පුළුවන් ඉතින් ඔයාලා දවසට අනිවාර්යෙන් ට්‍රේනින් එකක් ගහන්න ඕන ට්‍රේනින් එකක් ගැහුවම ඔයාලට තව ටිකක් පුරුදු වෙනවා මැච් එකක් ප්ලේ කරන්න ඉතින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ගියාට පස්සේ බලන්න මේ බූගේ පාස් එක දැන් බලන්න මේ රොබෝලත් එක්ක එනවා බලන්න ඊළඟට මේ එන දුරක් කියට පස්සේ තමයි වැඩ කඩ ටිකක් තියෙනවා මේ මෙතනින් 50ක් කම නෑ බලන්න මේක හම්බුණා 15ක් ආන්න මේ බෑග් ගන්න සුපිරි බූගේ පාස් එකෙන් හම්බෙන එක ආය මෙන්න මේ රිමෝට් එක වල ලෙවල් 90ට ගියාම එකක් තියෙන්නේ ඔය වල රිමෝට් එක මේ තියෙන්නේ රිමෝට් එකත් සුපිරියක් තමයි හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔය විදිහට තමයි CS වල රෑන්ක් අප් කරන්නේ. ඉතින් ඔයාලට 10000ක් එන්න ඇති. ඉතින් CS වල රෑන්ක් අප් කරන ප්ලේස් එකමත් ඕන නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි වීඩියෝ එකක් කරන් එනවා. අනිවාර්යෙන්ම ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මගේ වීඩියෝස් බලන රේට් එක මගේ වීඩියෝස් බලන ප්‍රතිශතයෙන් 83%ක්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඔයාලට පේනවා මෙතන ෆොටෝ එකේ. එහෙනම් අනිවාර්යෙන් මතක කරගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් අදට යනවා. Bye bye.